සයිමන් මොකද මේ වැඩ ඉවර වෙලා ගෙදර ගියේ නැද්ද තාම? නැගිටිනව යන් ගෙදර යන්නේ නැද්ද? නැගිටින්න සයිමන් මම දවස් ගානක් දැක්ක සයිමන් මෙතන නිදාගෙන ඉන්නවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මම හිතුවා මේ ඔෆිස් එකේවා ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා. උඹට අතු ගන්නවත් කුණු වෙඩි වෙලාවක්ද දන්නේ නැහැ කියලා. සර් කාටවත් ඇහෙන්න කියන්නත් බෑ සර්. ලැජ්ජයිනේ මගේ ආත්ම කරුත්තවයට. පොඩ්ඩක් ලං වුණා නම් සර් කියන්න මට තියෙන ප්‍රශ්නේ. කිව්වනම් බලන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ගෙදර යන්නේ කොහොමද සර්? මෙතනත් වැඩ කරලා ගෙදර ගියාට පස්සේ ගෙදර ගෑණිත් මගෙන් මුළු ගෙදරම වැඩ ටික ගන්නවා සර්. අයියෝ සයිමන් ඕකද ප්‍රශ්නේ? කලින් කියන්න ඕනනේ ප්‍රශ්නේ මේකයි කියලා. සයිමන් ඔහේ දන්නවයි වැඩක්. ඔහේ මායි අතර කිසිම වෙනසක් නැහැ. මමත් ගෙදර ගියාම ඔය ටිකම තමයි සයිමන්. මට විතරයි කියලා මේ හැම කරදරේම බලනකොට බොස්ටත් ඒකනේ. නම විතරයි සයිමෝ වෙනස්. ගෑනු නම් ඔක්කොම එකයි. සයිමෝ ඔබට කිව්වහම මොකද බං? මමත් ওই ටිකම තමයි. මම මෙතනින් හවසට ගෙදර ගියාට ගෙදරට යන්නේ නැහැ බං. පාරට වෙලා ඉඳලා පහුවෙන්ද ආයෙ වැඩට එනවා. මම එහා පැත්තේ නිදාගන්න. අපි දෙන්නම එක වල්ලේ පොල්නේ. හොඳයි. සුබ රාත්‍රිය සර්. සුබ රාත්‍රිය සයිමෝ.